ඔයාට කවදා හරි හිතලා තියෙනවද අපේ ෆෝන් එක හරි කම්පියුටර් එක හරි පාවිච්චි කරනකොට අතපය හොලවන්නේ නැතුව හිතන මාත්‍රයෙන් විතරක් ඒක පාලනය කරන්න පුළුවන්ද කියලා? මේක දැන් තවත් හීනයක් නෙවෙයි. ලෝක ප්‍රකට ප්‍රකෝටිපති ඉලෝන් මස්ක්ගේ සමාගම මේක ඇත්තක් කරලා ඉවරයි. මිනිස් මොළයට චිප් එකක් සවි කරලා කරපු මේ විස්මිත පරීක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකක්ද මේ නියුරලින්ක් චිප් එක? නියුරලින්ක් කියලා කියන්නේ අපේ මොළයේ තියෙන නියුරෝන. එහෙමත් නැත්නම් ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය කියවන්න පුළුවන් ඊටාම කුඩා චිප් එකක්. මේක අපේ හිස් කබල ඇතුළතින් සවි කරනවා. ඊට පස්සේ මේ චිප් එක හරහා අපේ මොළයේ ඇතිවන විදුත් සංඥා බ්ලූටූත් තාක්ෂණය වගේ ක්‍රමයකින් පරිගණකයකට සම්බන්ධ කරනවා. සරලවම කිව්වොත් අපේ මොළයයි තාක්ෂණයයි අතරේ පාලමක් මේකෙන් හැදෙනවා. මීට කලින් මේ පරීක්ෂණය වඳුරන් සහ ඌරන් යොදාගෙන සාර්ථකව කළා. ඔයාලා සමහර විට දැකලා ඇති වඳුරෙක් වීඩියෝ ගේම් එකක් හිතෙන් පාලනය කරන හැටි. හැබැයි 2024 වසරේදී පළවෙනි වතාවට මේ චිප් එක මිනිස් මොළයකට සාර්ථකව සවි කළා. ඒ පුද්ගලයාට දැන් පුළුවන් Tamanගේ හිතෙන් විතරක් පරිගණකයක මවුස් කර්සර් එක එහා මෙහා කරන්න. ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ඉලෝන් මස්ක් කියන විදිහට මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ අංශභාගයේ වැනි රෝගී තත්ත්වයන් නිසා අතපය හොලවන්න බැරි අයට නැවතත් ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව දෙන එක. ඒ වගේම ඇස් නොපෙනෙන අයට පෙනීම ලබා දීම සහ ස්නායු ආබාධ සුව කිරීමත් මෙහි තවත් අරමුණක්. අනාගතයේදී අපිට අලුත් භාෂාවක් වුණත් චිප් එකක් කරහා ක්ෂණයකින් මොළයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වේද කියලත් දැන් කතාවක් යනවා. හැබැයි මේ තාක්ෂණය ගැන ලොකු බයකුත් තියෙනවා. අපේ මොළය හැක් කරන්න පුළුවන් වෙයිද? අපේ රහස්‍යභාවය නැති වෙයිද? මේ වගේ තාක්ෂණයක් වැරදි මිනිසුන්ගේ අතට ගියොත් මොකද වෙන්නේ? මේවා ගැන තවමත් විද්‍යාඥයින් අතර ලොකු වාද විවාද යනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ මොළයටත් මේ වගේ චිප් එකක් දාගන්න කිව්වොත් ඔයාලා ඒකට කැමති වෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. තාක්ෂණයේ මේ වගේ අමුතු තොරතුරු දැනගන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ මොළයටත් මේ වගේ චිප් එකක් දාගන්න කිව්වොත් ඔයාලා ඒකට කැමති වෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. තාක්ෂණයේ මේ වගේ අමුතු තොරතුරු දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න. එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.